හරි good evening ළමයි. එතකොට අද අපේ intermediate class එකේ කීවෙනි දවසේ 12 වෙනි දවසේ. හරි. අපි එතකොට ගොඩක් දේවල් දැනට ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ advance දේවල් ගොඩක්. මතකද අපි පටන් ගත්තේ කොහොමද class එක? intermediate player කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල් කියලා. හැමදාම වගේ ඒක චුට්ටක් මතක් කරොත් අපි දේවල් 8ක් ඉගෙන ගන්න ඕනේ කියලා තමයි පටන් ගත්තේ. හරි. අපි දැන් නැවතිලා තියෙන අංක 3 tactical skills. මතකද? බලන්න මතක් කරලා. මෙන්න මේවා. ටැක්ටිකල් කියන්නේ මොනවද? උපක්‍රම. ඒ කියන්නේ මැච් එකක් ඔයාගේ පැත්තට වින් කරගන්න නැත්නම් ඔයාගේ පැත්තට දිනුම හරව ගන්න නම් මෙන්න මේ ටැක්ටික්ස් කියන දේවල් පාවිච්චි කරන්න ඕනේ. උදාහරණ මොනවද? ෆෝක්, පින්, ස්කිවර්, ඩිස්කවර් ඇටැක්, ඩබල් ඇටැක්, බෑක් රෑන්ක් මේ. හරි. මේකෙන් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ කොයි එකද? අන්තිම එක. මොකද්ද? බෑක් රෑන්ක් මේ. ඒ ඇරෙන්න අපි අනිත් ඒවා ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. හරි. දැන් කියන්න බාන්න අතුස්සන් බාන්න දවාලා දෙව් කරන්න අරම ගොඩ කාලයන්නේ ටෙක්ටිකල්ස්. හරි. ඔයාලා ඔන්ලයින් අදින මැච් වල පාවිච්චි කරාද කියන්න බාන්න. ඔන්ලයින් අදින මැච් වල මම කියලා දීපු ටැක්ටිකල් වලින් මොනවා හරි පාවිච්චි කරලා තියෙද? රේස් හෑන්ඩ් කරන්න බාන්න. පාවිච්චි කරලා තියෙන ළමයි. මොනවද ඔයාලා පාවිච්චි කරලා තියෙන්නේ? කොයි ඒවද? ෆෝක්ද, පින්ද, ස්කිවර්ස්ද, නැත්නම් ඩිස්කවර් ඇටැක්ද? දාන්න බාන්න chat එකට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ දැන්ට? කියන්න බාන්න අමේලි. මං ඇහුවේ ඔයාලා දැන් මේ ටැක්ටිකල් ස්කිල්ස් අද නෙමෙයිනේ පටන් ගත්තේ දැන් ගොඩ දවසන්නේ. හරි. ඔයාලා ඔන්ලයින් අදිනවා හරි යාළුවෙක් එක්ක ඇදලා තියෙනවා ඔයාලා මේ උගන්නපු මොනවද දැන්ට පාවිච්චි කරලා තියෙන්නේ? උගන්නන්නේ පාවිච්චි කරන්න. නෙතුලි පාවිච්චි කරලා තිනවා ඩිස්කවර් ඇටැක් එක. හොඳයි. ඩිස්කවර් ඇටැක් තමයි ලස්සනමනේ. හරි. කො අනිත් අය මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියන්න බෑ. ෆෝක් එහෙම කළා නැද්ද? කින්ටයි රුක්ටයි එහෙම ෆෝක් එක. නැත්තම් කින්ටයි කුයින්ටයි ලේසියෙම කුයින් කපා ගන්න. හරි. අමේලි ස්කිවර්ස් කරලා තියෙනවා. ස්කිවර් එකක් කියන්නේ මොකද්ද? හරි කෙලි. මොකක් දිගේද? එක්කෝ පේලියක් මේ අතර. නැත්තම් මේ අතර මොකද්ද? තීරුවක්. නැත්තම් විකර්ණයක් ඔස්සේ තුනම ඔස්සේ හරි කෙලින් නිකන් කොයි වගේද? මස්කෝට් එක අර මස් දාලා තියෙන්නේ අන්න ඒ වගේ හරි කෙලින් ප්‍රධාන කොටස් තුනෙන් ඇටැක් කරන එකට අපි මොකද කියන්නේ ස්කිවර් එකක් කියලා. උදාහරණයක් විදිහට ඈතම ඉන්නවා කුයින් කෙනෙක් ඒ කින්ට ටිකක් ඉස්සරහින් කින් කෙනෙක් කුයින් කෙනෙක් කෙලවර ඉන්නවා මැද්ද කින් කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න ආයිති වෙන තීරුවට අපි ඇටැක් කරනවා රුක් කෙනෙක්. කින් වදිනවා කුයින් කපනවා. තේරුණානේ? හරි. අපි එමු අද අලුත්ම මාතෘකාව. දාගන්න මාතෘකාව back rank mate. දාගන්න මාතෘකාව. අපේ ටැක්ටිකල් ස්කිල් යටතේ තියෙන අන්තිමම එක. පැහැදිලිනේ? හරි. මාතෘකාව දැම්මනේ. හරි. මෙන්න මේ නෝට් එක ඉක්මන ලියා ගන්න. මාතෘකාව දාලා තියෙන්නේ. මේ නෝට් එක දාලා done කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. නෝට් එක ලියුවාට පස්සේ අපි කතා කරමු මොකද්ද මේ back rank mate කියන්නේ. හරි. ඒත් එක්කම අහගන්න ඔය rank කියන එකේ තේරුම නැත්තම් meaning එක හරියට නිකන් පේලියක් කියන වගේ අදහස ගන්න. රෑන්ක් එකක් ෆයිල් එකක් කියන්නේ පේලියක් හෝ තීරුවක් කියන අදහසක් ඔළුවේ තියාගන්න. ඒකත් එක්ක
ලියන්නකො මේ නෝට් එක. ඉක්මන් ලියා ගන්න. හරි ලියාගෙන ඉවර ඇති. මේ වචනේ චූටි චූටි ඒවට කරලා බලන්න. බැක් කියන්නේ මොකද්ද? බැක් කියන්නේ පිටිපස්ස. නැත්තම් අන්තිම. රෑන්ක් කියන්නේ මං කිව්වා පේලිය තීරුව. මේට් කියන එක දන්නවනේ, චෙක් මේට් එහෙම දන්නවනේ. එතකොට අපි මේ වචන කැඩුවොත් අන්තිම පේලියේ සිදුවන චෙක්මේට් එක. ඒකට අපි මොකද්ද කියන්නේ? බැක් රෑන්ක් මේට්. පැහැදිලිද? බැක් රෑන්ක් මේට් කියන්නේ මොකද්ද? අන්තිම පේලියේ සිදුවන චෙක්මේට් එක. ඒක තමයි මේ පළවෙනි වාක්‍යෙම මේ ඉංග්‍රීසි වලින් කියලා තියෙන්නේ. තේරුණාද? මොන ආයෙසරයක් බලන්න. මම අන්ලයින් කරන්නම්කො මේ මොකක්ද තියෙන්නේ? ලාස්ට් රෝ නැත්තම් බැක් රෑන්ක්. තේරුණාද? බැක් රෑන්ක් එකේ වෙන හැපන්ස් කියන්නේ සිද්ධ වෙනවා. චෙස් බෝඩ් එකේ අන්තිම රෑන්ක් එකේ වෙන චෙක්මේට් එකට අපි මොකද්ද කියන්නේ? බැක් රෑන්ක් මේට් එකක් කියලා.
ඊට පස්සේ usually කියන්නේ සාමාන්‍යයෙන් the king is trap. මේ trap කියන වචනේ හොරුයි. කොහොමද හොරු? මතක trap. මේ trap checkmate එකේදී කියලා දුන්නා. checkmate වචනේදී මතකද? checkmate වෙන්න නම් kingව check වෙලා හිර වෙන්න ඕනේ. නැත්නම් kingව check වෙලා trap වෙන්න ඕනේ. ඒ කියලා දුන්න මතකයිනේ? හරි. මේ වචන තමයි උතන් තියෙන්නේ. හරිද? එතකොට උතන් තියෙනවා usually සාමාන්‍යයෙන් king trap වෙන්න ඕනේ. behind කියන්නේ මොකද්ද? behind කියන එකේ තේරුම එවන්න බලන්න chat එකට. ඒ වචන දන්නවා. මොකක්ද behind කියන්නේ? ළමයි මොකක්ද behind කියන්නේ? දැන් බලන්න chat එකට. මොකක්ද behind කියන්නේ? behind කියන්නේ පිටිපස්සේ. ඒ කියන්නේ කින් හිර වෙනවා එයාගේම පෝන්ලට පිටිපස්සේ. වෙලා මේට් එකක් වෙනවලු. හරි ඒකට මොකද්ද කියන්නේ? back rank mate කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු උදාහරණයක්. දැන් ඔයාලා උදාහරණයක් දාගන්න ඕනේ. මෙන්න මේ උදාහරණ දාගන්න. හරි. උදාහරණ දාගන්න කලින් මේ උඩ පේනව නේද මේ බෝඩ් එක? හරි. ඒකේ මේක චෙක්මේට් එකක්. ඇයි චෙක්මේට් කියලා බලමු. ඔය ලාස්ට් මූව් එක තමයි. ලාස්ට් මූව් එකේදී වෙන්නේ නැත්තේ මෙහෙම. රුක් මේහාගේ තැන ගිනම් මෙන්න මෙතනට ඇද්දා. තේරුණානේ? හරි. දැන් බලමු චෙක්මේට්ද කියලා. මම චෙක්මේට්ද කියලා බලන්න. හරි. මේ කොටුවට එන්න පුළුවන්ද? බෑ. මේ කොටුවට එන්න පුළුවන්ද? බෑ. හේතුව මොකද්ද? ඒ පේලියේ නැත්තම් ඒ රෝ එකේ කවුද ඉන්නේ? රුක්. චෙක් වෙන තැනට කින් කෙනෙක්ට ගිය හැකිද? යන්න පුළුවන්ද? යන්න බෑ. මේ ඉස්සරහ කොටු තුනට එන්න පුළුවන්ද? ඇයි බැරි? ලේසි ප්‍රශ්නයක්. ඇයි බ්ලැක් කින්ට ඉස්සරහ කොටු තුනට එන්න බැරි? යන්න බලන්න chat එකට. ඇයි බැරි? ආ කියන්න බලන්න හිතලා. ඇයි බැරි? මොකද්ද හේතුව? කින් කොහොම එන්නද නේද? ඉස්සරහ පෝන්ලා තුන් දෙනෙක් ඉද්දි. පෝන් කෙනෙක්ගේ ඇඟ උඩ තමයි එන්නේ. එහෙම ඉන්න බෑනේ. එක කොටුවක එක ඉත්තයි. ඒක දන්නවනේ. ආ. එතකොට සමස්තයක් විදිහට මේ මොකක්ද වෙලා තියෙන්නේ? කිංව හිර වෙලා චෙක් වෙලා. පැහැදිලිද? කිංව හිරත් වෙලා චෙක් වෙලා. ඒකට වචනයක් තියෙනවා. මොකද්ද කියන්නේ? කිංව චෙක් වෙලා. ඒකට මොකද්ද කියන්නේ? කිංව චෙක් වෙලා හිර වෙන එකට වචනයක් තියෙනවා. තනි වචනය. මොකක්ද ඒ වචනේ? කියන්න බන් තනි වචනේ මොකක්ද කියලා? චෙක් වෙලා ඊට අමතරව ට්‍රැප් වෙලා. මොකක්ද තනි වචනේ? මේ සම්පූර්ණ එකනම කියන්නේ තනි වචනේ මොකද්ද? දාන්න බන්. හරි. නෙතුලේ හරි. මොකද්ද? චෙක්මේට්. හරිනේ. දාගන්න මේ උදාහරණේ. මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන දාන්න ඕනේ මොකද්ද? චෙක් වෙලා ට්‍රැප් වෙලා. අංක 1 චෙක්. අංක 2 ට්‍රැප්. චෙක් වෙලා හිර වෙලා.
හරි ඉක්මනට ඇඳගන්න මේ ටික. අවබෝධයෙන් ඇඳගන්න. හොඳට වතුර ටිකක් එහෙම බීලා ඉන්න. මොකද හොඳ අමාරු පසල් දෙකක් විතර දෙනවා බෙක් ක්‍රෑන් මේට් එක තියෙනවා. පළවෙනි එක ලේසි, දෙවෙනි එක චුට්ටක් අමාරුයි. හරිනේ? හරි. ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න. හරි. මේ ටික ඉවර කළා මට ඩන් කියලා මෙසේජ් එකක් දාන්න chat එකට. බෙක් ක්‍රෑන් මේට් එක ඇඳලා ඉවර නම් දාන්න බලන්න chat එකට ඉවරයි කියලා.
හරි. නෝට් එක දාගෙන ඉවර ඇතිනේ. ඊට පස්සේ අපිට තියෙනවා පසල් දෙකක්. හරිනේ. පසල් එකට යන්න කලින් පොඩි වෙනසක් කරන්න තියෙනවා. චුට්ටක් කම්මැලි ගතියත් යන්න මේ අද චුට්ටක් චෙස් ගැන පොඩි දේවල් ටිකක් කියලා දෙනවා. මොනවද මේ දේවල් කියලා බලමු. හරිද? ඒවත් දැනගෙන ඉන්නවා. හරි. මෙතෙන් දැන් අපි කතා කරන්න යන්නේ චෙස් වල. චෙස් වල ඉන්නවනේ කවුද ඉන්නේ? ග්‍රෑන්ඩ් මාස්ටර්ස්ලා එහෙම. ඒ කියන්නේ චෙස් වල වර්ල්ඩ් චැම්පියන්ලා ඉන්නේ. අපි දැන් මේ බලන්න යන්නේ වර්ල්ඩ් චැම්පියන්ලා කවුද කියලා. ඒවා දැනගෙන ඉන්න. හරි. බලමු කවුද ඉන්නේ කියලා වර්ල්ඩ් චැම්පියන්ලට. හරි. මේ වීඩියෝ එක ඔයාලට පේනවා ඇතිනේ. හරි. මම තාම ප්ලේ කරේ නැහැ. හරි. මේ වීඩියෝ එක බලමු අපි. මේක පටන් ගන්න මොන අවුරුද්දෙන්ද? 1834යි. හුඟක් දැන් කීයද? දැන් 2026නේ. ඒක තමයි. බලන්න මේ කට්ටියන අපි දන්නේ නැහැ ලොකුවට. මම 1800 ගණන් යන්නේ. පස්සේ 1890 පේනවද? එකම එක්කිනා තමයි වර්ල්ඩ් චැම්පියන් මේ අවුරුදු ටිකේම. ඊට පස්සේ කැප ලංකා. ඊට පස්සේ 1921. අපි තාම අපි අහලා හිටපු දේවල් පරිස්සක් වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් අවුරුදු එකකට සැරයක් වගේ තෝරනවා. එතකොට ලෝකේ ඉන්න හොඳම චෙස් ප්ලේයර් තමයි වර්ල්ඩ් චැම්පියන් විදිහට ඒ ක්‍රවුන් එක නැත්නම් ඒ ඔටුන්න පළඳ ගන්න. ඒතකොට ලේසිද වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් වෙන එක? නැහැ, ගොඩක් අමාරුයි. ඊට වැඩිය අමාරුයි ඊගාව අවුරුද්දේ වර්ල්ඩ් චැම්පියන් විදිහට ආයේ ඒ කියන්නේ ඒ තැන ඒ ප්ලේස් එකේ ඉන්න එක. එක අවුරුද්දක් කියලා ඊගාව අවුරුද්ද පරාද වෙලා යනවා නම් වැඩක් නැහැනේ. එතකොට මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ද? නැහැ. වර්ල්ඩ් චැම්පියන් තියෙන මැච් එකක මැච් 14ක් විතර තියෙනවා. ඊට වැඩි ගණන් තියෙනවා. එතකොට අසාධාරණයක් ඉන්නේ දවස් ගණන්. මාසෙකට කිට්ටුවෙන් මේ වර්ල්ඩ් චැම්පියන් තෝරන එකේ කාලය යනවා. එහෙම තමයි මේ වර්ල්ඩ් චැම්පියන්ලා තෝරගන්නේ. අපිට පාද රටවල් වලින් බොබ්බි ඒ කම්පියුටර් අත්ලකපොදු. හරි. මේ ඉන්නේ කවුද? 1985. පේනවද ඔයාලට? එතන ඉන්නවා ගැරි කැස්පරෝ කියලා. එතකොට කාල්සන්ම දන්න අය, මැග්නස් කාල්සන්ම දන්න අය අත උස්සන්න බලන්න. චෙස් කරනවා නේද? මැග්නස් කාල්සන්ව දන්න අය අත උස්සන්න බලන්න. අමේලි දන්නවා. කො අනිත් අය? මෙතුලි දන්නවා. ඒ අපි මැග්නස් කාල්සන්ව දන්නේ. එයා තමයි ලෝකේ ඉන්න අංක 1 දැනට ඉන්න ප්ලේයර්. තේරුණානේ? අපරාධ කරන්න ගොඩක් අයට අමාරුයි. වර්ල්ඩ් චැම්පියන් වෙලා තියෙනවා ගොඩ පාරක්. එතකොට අපි දැන් අපේ පරම්පරාව විදිහට අපි ගොඩක් දන්නේ කවද? මැග්නස් කාල්සන්. හැබැයි අපිට කලින් පරම්පරාවයි කියන්නේ ඔයාලගේ අම්මලා තාත්තලා. අන්න එයාලා කාලේ මේ මං කියන්නේ 1990 ගණන් වල 2000 කිට්ටුව 2000 මුල වගේ හිටපු ඒ කට්ටියගේ ලෝක ශූරය තමයි මේ ගැරි කැස්පරෝ කියන්නේ. මෙයා තාම ජීවිතුන් අතර ඉන්නවා, තාමත් ප්ලේ කරනවා, ඇක්ටිව් විදිහට ප්ලේ කරන්නේ නැහැ, උනාට ප්ලේ කරනවා.
බන් මෙයා 1985න් පටන් ගත්තේ. 85, 87, 90, ඊට පස්සේ අපිට අස්සන් රට කෙනෙක් එනවා. කවුද එන්නේ? විශ්වනාත් ආනන්ද. එයාගේ රට කොහෙද? දාන්න බන් chat එකට. ඒ කොඩිය දැකලා තියෙන ළමයි. දාන්න බන්. දාන්න බන්. අත උස්සන්න නෙමෙයි. මොකක්ද ඒ රට? විශ්වනාත් ආනන්දගේ මොකක්ද රට? කියන්න බන්. මොකක් වෙන්න පුළුවන්ද රට? ඒ කොඩිය දැකලා නැද්ද? අල්ලපු රට. මොකද්ද? ඉන්දියා. එතකොට 2000 විශ්වනාත් ආනන්ද තමා ලෝක ශූරයා වෙන්නේ. හරි. 2004 දී පහ. හරි. ඔන්න ආයේ 2007 දී එයා එනවා. තේරුණාද? 2007 විශ්වනාත් ආනන්ද නැත්නම් අපේ අල්ලපු රටේ ඉන්දියාවේ ක්‍රීඩකයා ලෝක ශූරයා වෙනවා. 2007, 2008, 2010, 2012. ඔන්න 2013 දී අලුත් එක්කෙනෙක් එනවා. කවුද? කියන්න බෑ 2013 දී ආපු අලුත් ළමයා කවුද කියලා. chat එකට දාන්න බෑන් කවුද අලුතින් ආවේ 2013 දී. කියන්න බෑන් ඔයාලා දන්නවා. කවුද? මැග්නස් කාල්සන්. නිකමට අහන්නේ. මැග්නස් කාල්සන්ගේ වයස කීයද කියන්න බෑන් දන්න ළමයි. ඔයාලට හිතන ගානක් කියන්න බෑන්. කීයක් විතර ඇද්ද? ආමේලි කියන්න බෑන් මැග්නස්ගේ වයස. දාන්න බෑන්. කීයද ඔයා කියන්නේ? ඔය අනිත් අයත් කියන්න. අමේලි කියනවා 36 අල්ලු. අනිත් අය දාන්න බෑන් chat එකට දාන්න chat එකට දාන්න මම මේ chat එක බලාගෙන ඉන්නේ මොනවද දෙන්නේ උත්තර කියලා. මේ තුල කියනවා 45ක් විතරලු. කීයද වයස? කියන්න බෑන්. මැග්නස්ගේ වයස 35යි. 35 36 යන්නේ. අමේලි හරි. හැබැයි එයා එච්චර වයස පේන්නේ නැහැ. මම 2013 පටන් ගත්තා. 2021 2021 තේරුණානේ? හරි. 2021න් පස්සේ මැග්නස් කාල්සන් තීරණය කරනවා එයා 2013 ඉඳන් 21 කියන්නේ අවුරුදු කීයක්ද බලන්න. 13න් 21ක් කීයද? අවුරුදු 8ක් එක දිගට ඉන්නවනේ. එතකොට ඒක එයාට ලොකු බරක්නේ. ඒ හින්දා එයා වර්ල්ඩ් චැම්පියන් ටයිටල් එක ඩිෆෙන්ඩ් කරන එකෙන් නවතිනවා. ඒ කියන්නේ එයා කියනවා මට තවදුරටත් මේකේ ඉන්න ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ ලොකු ශූරයා වෙලා ඉන්න ඕනේ නැහැ කියලා එයා අයින් වෙනවා. කාටවත් පරාද වෙන්නේ නැතුව අයින් වෙලා යනවා. ඊට පස්සේ ලෝකේ ඉන්න අනිත් ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරලා 2023 දිනවා චීනේ ඩින් ලීරන්. චීන ජාතිකයෙක්. ඩින්ගේ වයස හොයලා කියන්න බෑ ඉක්මනට Google කරලා. ඔයාලට වැඩ තියෙනවා. කියන්න බෑ ඩින්ගේ වයස කීයද කියලා. කීයක් වගේද ඇත්තේ?
දාන්න බලන්න chat එකට. ඩීන්ගේ වයස කීයද? 33යි. තේරුණානේ? එයාත් ලොකුයි චූටි වගේ හිටියට. හරි. ඊට පස්සේ මේ 20 හතරෙනි එයා පරාද කරලා ගුකේෂ් ඩී නැත්තම් ගුකේෂ් ලෝකශූරයා වෙනවා. දැන්ට වර්තමාන ලෝකශූරයා කවුද? ගුකේෂ්. 2027 පොඩි ළමයි. කීයද වයස එයාට? වයස අවුරුදු 18ක්. 18ක් 19 දැන් 19ක්. වයස අවුරුදු 19යි. ඉන්දියාවේ ළමෙක්. තේරුණානේ? මෙයා තමයි දැන් ඉන්න වත්මන් ලෝකශූරයා. මේ දැන් 2026 දැන් 24 නේ තිබ්බේ. 26 තමයි ඊගාව වර්ල්ඩ් චැම්පියන් තෝරන්නේ. එතකොට ගුකේෂ් එක්කෙනෙක් අනිත් එක්කෙනා ඉන්නවා. එයා දැන් තෝරගත්තා. කැන්ඩිඩේට් ටූර්නමන්ට් වලින් තෝරගෙන ඒ දෙන්නා තව ටික කාලෙකින් මට මතක නෑ හරියට මාසෙ නම් මේ අවුරුද්දේ එක්තරා මාසෙක තියෙනවා මාසයක් පුරාවට වර්ල්ඩ් චැම්පියන් තරඟේ ඒකෙන් දින්න එක්කෙනා අලුත් ලෝකශූරයා වෙනවා 2026 අවුරුද්දට අදාළ. තේරුණාද? හරි. හරි. අන්න ඉතින් වෙනසකටත් එක්ක තමයි අද වර්ල්ඩ් චැම්පියන්ලා ගැන කියලා දුන්නේ. හරි. දාන්න බලන්න chat එකට. ඔය ආසම එක්කෙනා කවුද කියලා ඔය ආසම චෙස් ප්ලේ කවුද කියන්න බලන්න. දාන්න බලන්න chat එකට. අමේලි කියනවා ගුකේෂ් කියලා. අනිත් අය අනිත් අයත් කියන්න බලන්න. නෙතුලි කියන්න බලන්න. නෙතුලි ආසම ක්‍රීඩකයා කවුද? මෙතුම් කියන්න බලන්න. ඔය ආසම ක්‍රීඩකයා කවුද කියලා චෙස් වලින්. එක එක එක්කෙනා තමන්ගේ කැමැත්ත අනුව ආසම ක්‍රීඩකයෝ දාලා තියෙනවා. හරි හොඳයි. හරි. දැන් අර මං කිව්වා අමාරු පසල් වලට යන්නේ නේද? හරි. මොකද්ද පාඩම? පාඩමත් අමතක වෙලා ඇති. හරි. පළවෙනි එක ගොඩක් ලේසි පසල් එකක්. හරිනේ. පේනවනේ මේ පැත්තේ. හරි. ඒකේ තියෙනවා බෑක් රෑන්ක් මේට් එක. හිතින් හිතන්න. මෙන්න මේ ඉන්න රුක්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ රුක්ලා දෙන්නගෙන් මේ රුක් දානවා මෙන්න මෙතනට. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රුක්ගෙන් ඒ රුක් කපනවා. ආයි මෙන්න මෙතන ඉන්න රුක් ආයි මෙතනට දානවා. බෑක් රෑන්ක් මේට්. තේරුණාද? ආයිසරක් බලන්න. මොකද කරන්නේ? මේ රුක් මෙන්න මේ කොටුවට දානවා. දැන් චෙක් එක ගන්න කාටද? කින්ට. කින්ට කොහෙටවත් අදින්න පුළුවන් බෑ. එහෙනම් අනිවාර්යෙන් රුක්ගෙන් කපන්න වෙනවා. කැපුවා. එයාව කපනවා මෙන්න මේ රුක්ගෙන්. එතකොට අන්තිම පොසිෂන් එක අර අපි කලින් ඉගෙන ගත්ත එකේ වගේ
backrank mate එක. ඒක තේරෙන ළමයාට උස්සන් බලන්න. ඒක ලේසි. තේරෙන ළමයාට උස්සන් බලන්න. හරි. ඔන්න ඉතින් අමාරුවම වැඩි. ඔන්න දැන් මං හින්දා පේන්නේ නැතුව ඇතිනේ. මං යනවා අනිත් පැත්තට. හරිනේ. හරි. හරි. ඔයාලට බෝඩ් එක පේනව නේද? මේ පැත්තේ තියෙන්නේ. හරි. මෙන්න මේක බලන්න. උත්තරේ හොයාගන්න පුළුවන්ද? try කරන්න බලන්න. මේටින් එක මම හරියට බලලා කියන්න. බ්ලැක් තමයි මුලින් අදින්නේ. අර රතු පාටෙන් පෙන්නන බ්ලන්ඩ් එකක් කියලා. හරිනේ. ඉක්මනට හොයන්න බලන්න. මේටින් 4 වගේ මොහොත් 4ක් වගේ තියෙනවා. try කරන්න බලන්න. ඉන්න බලන්න ආයෙ දාන්න එක. හරි. හදාගන්න ඉක්මනට. හදලා උත්තරේ හොයාගන්න. හරිනේ. ටිකක් අමාරුයි. මාත් එතකම් බෝඩ් එකේ හදන්න. හරි. ඔයාලා හදාගෙන ඉවරද? උත්තරේ හෙව්වද? උත්තරේ හෙව්වද? නෑනේ. අමාරුයි නේ ඒක.
හරි. අපි දැන් බෝඩ් එකට යමු. ඔයාලා එතකන් try කරන්න. හරි. chess board එක ඔයාලට පේනවා ඇතිනේ. චුට්ට අනිත් පැත්තට එන්න. එතකොට ලේසි. හරි. මේ තියෙන පසල් එක මේකේ අන්තිමට ඇදමු එක තමයි මෙන්න මේ බිෂොප් මෙන්න මෙතන දාලා පැහැදිලිනේ. හරි. දැන් අපිට අදින් තියෙන්නේ මොකේ උත්තර ටික හොයාගන්න කියලා. මේක එතකොට බෑක් ට්‍රෑන්ග් මේට් එකත් එක්ක යන එක. පැහැදිලිනේ බෑක් ට්‍රෑන්ග් මේට් එකත් එක්ක යන පසල් එකක්. try කරන්න බලන්න. තව විනාඩි 5ක් විතර දෙන්නම්. මේක හොඳට හිතන්න කොහොමද එකේ කරලා බලන්න. ඒ වගාව චෙස් බෝඩ් එක ළඟ තියෙන්නේ. එතකොට බෝඩ් එකේ මේක හදලා හිතින් හරිනම් හිතලා කරන්න ඕනේ. අමාරු නම් බෝඩ් එකේ ඊත්තු ඇදලා කරලා බලන්න. හරි ඉක්මන් try කරන්න. මම 7:20 වෙද්දි මේක සාකච්ඡා කරන්න ගන්නවා. තව විනාඩි 3ක් තියෙනවා. ඉක්මනට හිතන්න.
හරි. අමාරුයි නේද ඒක? කො අමාරු කියන අය අත උස්සන්න බලන්න. අත උස්සන්න බලන්න. අමාරු නැද්ද? අමාරු නැත්තම් උත්තර ටික එන්න ඕනේ. උත්තර ආවෙත් නෑ නේද? හරි. මොකද කියන්නේ? සාකච්ඡා කරමුද දැන්? දාන්න බලන්න chat එකට සාකච්ඡා කරමුද? කරමුද? කියන්න බලන්න. බෑ කියලා කිව්වේ පා කියලාද කිව්වේ කරමුද කියලාද? සාකච්ඡා කරමුද? කියන්න බලන්න. දාන්නකො. නැත්තම් තව වෙලාව ඕනේද? සාකච්ඡා කරමු නේද? කියන්න බලන්න. හරි. අප පටන් ගමු එහෙනම්. හරි. දැන් මම මේක කලින්ම කිව්වනේ මේක බෑක් රෑන්ක් එකක් කියලා. බෑක් රෑන්ක් එක පේන්න ඕනේ. කොතනද බෑක් රෑන්ක් එක තියෙන්නේ? ඒක හැමෝටම පේනවා ඇතිනේ. මෙන්න මේ හරිය තමයි ඔය මෙන්න කියන මේට් එක වෙන්න ඕනේ. තේරුණාද? ඒක තේරුණා නේද? හරි. ඒක තේරෙන ළමයි අත උස්සන්න. බෑක් රෑන්ක් එකක් වෙනව නම් වෙන්න ඕනේ ඔන්න ඔය කියන කෙලවර. හරි. තේරුණානේ? හරි. ඒක පැහැදිලි. ඒක මුලින්ම අයිඩියා එක ගත්තා. ඊට පස්සේ මොනවද තියෙන්නේ බලමු. හරි. අපි ගාව රුක්ලා දෙන්නෙක් එක ලයින් එකක ඉන්නවා. පැහැදිලිද? රුක්ලා දෙන්නෙක් එක ලයින් එකක ඉන්නවා. ඒ කියන්නේ එක තීරුවක ඉන්නවා. හරි. අපි නිකන් කරලා බලමු මේ රුක්ක මෙතන දාලා. රුක්ක දානවා මෙතනට. ඊට පස්සේ කින්ට ඇටැක් ආයේ රුක්ටත් ඇටැක්. තේරුණාද? ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කින්ට උඩට ආව හැකි. උඩට આવොත් කොහොමද? උඩට આવොත් මොකද කරන්නේ? රුක් මෙතන දැම්මා චෙක්මේට්. චෙක්මේට්ද කින්ට පල්ලෙහා මෙතන බෑ. පල්ලෙහා තුන්ටම බෑනේ. මෙතනට යන්නත් බෑ. මෙතනටත් බෑ. මේ බෑ. බලන්න චෙක් එක බ්ලොක් කරන්න. මෙන්න මේ බිෂොප් අදින්න පුළුවන්. මේ මෙතන තිබ්බ හැකිද මේ බිෂොප්? ඇයි මේ බිෂොප් තියන්න බැරි? chat එකට දාන්න බෑ. මේ බිෂොප් අය මෙතනින් තියන්න බැරි. ළමයි ඇයි මේ බිෂොප් එතනින් තියන්න බැරි? උගන්නලා තියෙන්නේ. කියන්න බෑ මොකක්ද ඒක කාරණාව? මතකයි කියන්න බෑ. හරියටම හරි. අමේලි හරි. බිෂොප් පින් වෙලානේ තියෙන්නේ. මේ අදින්න බෑ. ඇද්දොත් පේනවද? චෙක් එකක් ඕපන් වෙනවා. මෙයාගෙන් මෙයාට. හරිනේ. එතකොට ඔක චෙක්මේට්. අපි චුට්ටක් ආපස්සට හරි. මෙන්න මේ අවස්ථාවේ කිං ආවොත් නේ කිං ඉන්නේ නැහැ. මෙන්න මේ රුක්ගෙන් කපනවා. රුක්ගෙන් කපනවා. ඊට පස්සේ මෙන්න මේ රුක්ගෙන් කපනවා. චෙක්මේට්ද? දැන් බලන්න chat එකට දැන් චෙක්මේට්ද? චෙක්මේට්ද? මෙතුළු කියනවා නෑ කියලා. නෑ තමයි. ඇයි මේ බිෂොප්ගෙන් රේසින් කපනවා රොක්ක. එතකොට මොකද වෙන්නේ? මැච් එක බ්ලැක් පරාද වෙනවා. දැන් බලන්න බ්ලැක්ට කවුද ඉතුරු වෙලා ඉන්නේ? කුයින් විතරයි ඉන්නේ. අපිට කුයිනොත් ඉන්නවා, රොකුත් ඉන්නවා, බිෂොපුත් ඉන්නවා. ඒත් මේක දිනන් තිබ්බ මැච් එක එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරෙනවා. එතකොට අපි ගත්ත තීරණ වැරදි. ඔයාල හිතන්න මේකේ කුයින්ගේ සපෝට් එකත් ඕනේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. මේකේ හරිම උත්තරේ කුයින් මෙන්න මෙතන දාලා චෙක් කරනවා. පැහැදිලිද? හරි. කින්ට ඔප්ෂන් දෙකක් තියෙනවා. කින්ඩ විතරයි තියෙන්නේ. එක්කෝ කින්ඩ මේ කෙලවරට යන්න පුළුවන් නැත්නම් මෙන්න මෙතනට එනවා. මේ පැත්තට. ඒ පැත්තට આવුත් හරි ලේසි චෙක්මේට් කරන්න පුළුවන් එක මූව් එකකින් කුයින්න දානවා C7 කොටුව. චෙක්මේට්. දැක්කද? ඒක තේරුණාද? ඒක තේරුණාද? හරි. එතකොට කින් එතනට අදින්නේ නැහනේ. එතකොට කින් අදිනවා
මෙතනට આવත් චෙක්මේට් කියලා දැක්කා. එයා දිනව කොතැනද? මෙන්න මේ පැත්තට. තේරුණාද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අර අපිට කලින් කරගන්න බැරි වෙච්ච බෑක් ට්‍රෑන්ක් එක ඔන්න අපි ආයෙසරක් try කරලා බලනවා. කොහොමද කරන්නේ? රුක්ක දානවා පල්ලෙහාට. දැන් කලින් වගේ කින්ට ඔප්ෂන් නැහැ. කින්ට කොහෙටවත් අදින්න පුළුවන් බෑ. නේ? ඒක ඔප්ෂන් එකේ තියෙන රුක්ගෙන් කපනවා. අපි රුක්ගෙන් කපනවා. දැන් චෙක්මේට්ද? කියන්න බෑන් දැන් චෙක්මේට්ද? ආ ළමයි දැන් චෙක්මේට්ද? ඒත් නෑනේ. එමේ බිෂප් ගෙන් කපනවා. එතකොට කොහොමද මේට් කරන්නේ? දැන් කොහොමද මේට් කරන්නේ? කියන්න බෑන්. උත්තරේ දාන්න බෑන් chat එකට. දැන් කොහොමද අපි මේට් කරන්නේ? හරියටම හරි. මෙතුල කිව්වා Queen D8. මෙතින් බෑක් රැන්ක් මේට් එක මැච් එක ඉවරයි. චෙක්මේට්. මේ හරිනේ. පැහැදිලිද? ඔන්න ඔක තමයි පසල් එකට උත්තරේ. හරි. දැන් පසල් එක තේරෙන ළමයි අත උස්සන්න බලන්න. අත උස්සන්න බලන්න පසල් එක තේරුණාම. හරි. ඒ විදිහට හිතන්න ඕනේ. අපිට අර ක්වීන්ගේ සපෝට් එකක් නැතුවනේ අර රුක්ලා කරත් අපිට මේට් කරන්න බැරි වුණේ. හැබැයි ක්වීන්ගෙන් පොඩි චෙක් එකකින් මැච් එකම වෙනස් වුණා. පැහැදිලිද? හරි. එතකොට අපි අද කතා කරේ ටැක්ටිකල් ස්කිල් යටතේ අන්තිම කොටස. මොකද්ද? මොකද්ද කතා කරේ? කියන්න බෑන්. මොකද්ද කතා කරේ අද? ආ කො අන්තිමට තිබ්බ බෑක් රැන්ක් මේට්. පැහැදිලි. ඊට කලින් අපි පින් මොනවද ෆෝක් ස්කිවර්ස් ඩිස්කවර් ඇටැක් ඩබල් ඇටැක් ඒ ටිකම ගිහිල්ලා අන්තිමම තැන බෑක් රැන්ක් මේට් එක කොහොමද වෙන්නේ? පෝන්ලගෙන්ම කින් හිර වෙනවා, හිර වෙලා ට්‍රැප් වෙනවා, අන්තිමට චෙක් මේට් වෙනවා. අන්න ඒක ගැන තමයි අද කතා කරේ. උදාහරණයක් දාගත්තා, අඳගත්තා, ලේසි පසල් එකක් කරා, ඊට පස්සේ ගොඩක් අමාරු පසල් එකකටත් ගියා. දැන් මොලේ ටිකක් ට්‍රේන් වෙලා තියෙනවා බෑක් රැන්ක් මේට් එකට. තේරුණානේ? මෙන්න මේ පැටර්න් එක ඔලුවට දාගන්න. කොහොමද මේට් වෙන්නේ? පෝන්ල දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඉස්සරහා ඉන්නවා, කින් මැද කෙලවරම පේලී ඉන්නවා. අපි කුයින් හරි රුක් කෙනෙක් හරි දාලා චෙක් මේට් කරනවා. පැහැදිලිනේ? හරි. ඊට අමතරව මොනවද අපි අද කරේ? වර්ල්ඩ් චැම්පියන්ලා ගැන හෙව්වා නේද? හරි. එතකොට මං අහනවා ප්‍රශ්නයක්. දැනට ඉන්න වර්ල්ඩ් චැම්පියන් කියන්නේ වර්තමාන ඉන්න වර්ල්ඩ් චැම්පියන්ගේ නම chat එකට දාන්න බෑන්. දවසේ පැනය ප්‍රශ්නේ. අන්න බලන්න වර්තමාන වර්ල්ඩ් චැම්පියන් කවුද? අත උස්සන්න මේ කිව්වේ. ඔයා නෙමේනේ. ඔයා නම් අත උස්සන්න. කවුද බලන්න? වර්තමාන වර්ල්ඩ් චැම්පියන්ගේ නම දාන්න. මොකක්ද එයාගේ නම? හරි අමේලි හරි. ඊගව ප්‍රශ්නේ තමා දැනට ලෝකේ ඉන්න අංක 1 ක්‍රීඩකයා කවුද? දැන් බලන්න chat එකට. දැනට ලෝකේ ඉන්න number 1 player කවුද? හරි මැග්නස් කාල්සන්. ඒකත් මං කියලා දුන්නානේ. කොහොමද අංක 1 එක්කෙනා ඇයි දැන් වර්තමානයේ වර්ල්ඩ් චැම්පියන් නැත්තේ? එයාට මහන්සි ඇති කියලා නවත්තලා තියෙනවා. ඒ හේතුව හින්දා තමයි මැග්නස් කාල්සන් වත්මන් ලෝකශූරයා විදිහට නැත්තේ. ඒ වුණාට එයා තමා ලෝකේ ඉන්න අංක 1 ප්ලේයර් රේටින් වලින්. එයාගේ රේටින් එකට ලං වෙන්න තාම කාටවත් බැහැ. 2840ක් විතර තියෙනවා. 40ට කිට්ටු ගණනක් තියෙනවා. ලොකු IQ එකක්, ලොකු මොලයක්.
එයාගේ මොලේ ගැන ලොකු වෙලාවක් කතා කරන්න පුළුවන්. පස්සේ දවසේ මැග්නස් ගැනත් කතා කරනවා. හරි. එහෙනම් අද ක්ලාස් එක chat එකට දාන්න මේ කොහොමද අද පාඩම තේරෙනවද? හොඳයිද? විස්තර ටිකක් දාලා තියන්න. එහෙනම් අපි ලබන සතියෙන් හම්බෙමු. හරි. හැමෝටම එහෙනම් good night.